ආදරේ පිළිගන්නවා අදත් SL Barista YouTube channel එකෙන් ගෙන කොපි ඉන්ඩස්ට්‍රි එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ඔයගොල්ලෝ වෙනුවෙන් කතා කරන්න යන්නේ එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අරන් එන්නේ ගොඩක් කට්ටිය විශේෂයෙන්ම මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න කැමති අය, ඒ වගේම තමයි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය, ඒ වගේම තවත් මේ ටොපික් එක ගැන කැමති දැනගන්න කැමති කට්ටිය ආපු ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේක කාලෙක ඉඳන් මම මේකට විස්තර හෙව්වා. මම මේකේ ඉතිහාසය ගැන ගොඩක් නිවැරදිව තොරතුරු හොයලා බැලුවා. ඉතින් ඔන්න ඒ තොරතුරු ටික මම ඇනලයිස් කරගත්තා. හරි. ඉතින් අද වීඩියෝෙන් කතා කරමු ලංකාවේ කොපි කල්චර් එක ගැන. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇති ලංකාවට කොපි ආවේ කොහොමද? ලංකාවේ කොපි ආරම්භය මොකද්ද? ඉතින් ඒ දවස්වල ලංකාවේ කොයිතරම් දුරට මේ කොපි වගාව සිද්ධ වුණාද? ඒ වගේම කර්මාන්තයක් විදිහට ජාත්‍යන්තර වශයෙන් කොච්චර ලංකාවේ කොපි ප්‍රසිද්ධව තිබුණාද කියන එක ගැන කතා කරන්න තමයි අද වීඩියෝ එක ගේන්නේ. හරි. ඉතින් වීඩියෝට යන්න කලින් කියන්න ඕනේ SL Barista Facebook page එක follow කරන්න, channel එක subscribe කරන්න, comment කරන්න, videos වල like කරන්න, දන්නේ නැති අයට videos share කරන්නත් අමතක කරන්න එපා. හරි. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු ලංකාවේ කොපි කල්චර් එක ගැන. ගොඩක් වෙලාවට ඉතින් ලංකාව කිව්වම අපිට මතක් වෙන්නේ සිලෝන් ටී. එහෙම නැත්නම් ලංකාවේ තේ. ඉතින් ලංකාවේ තේ කියන්නේ ලෝකෙම ජනප්‍රිය ගුණාත්මක පානයක්. ලෝකයේ තියෙන හොඳම තේ වර්ගයේ අතරින් එකක් තමයි සිලෝන් ටී. එහෙම නැත්නම් ලංකාවේ වෙන තේ වලට තියෙන්නේ ඉතාමත්ම ඉහළ තැනක්. ඒ වගේම ලෝකෙම පිළිගත්තු තේ වර්ගයක් තමයි සිලෝන් ටී කියලා කියන්නේ. ඉතින් රටක් විදිහට ඒකට අපිට වර්තමානයේදී ගොඩක් ආඩම්බරයි. හැබැයි ඕගොල්ලෝ දැනගෙන හිටියද මේ සිලෝන් ටී එහෙම නැත්නම් ලංකාවේ තේ වගාව එන්න කලින් ලංකාවේ කොපි වගාව ලෝකේ පුරාම ප්‍රසිද්ධ, ඒ වගේම ගොඩාක් හොඳටම ලංකාවේ කොපි වගාව කරගෙන ගිය කාලයක් තිබුණා. කර්මාන්තයක් විදිහට මේ කොපි වගාව ලංකාව තුල ප්‍රචලිත වෙච්ච කාලයක් තිබුණා. ඉතින් අතරම කියනවා නම් ලංකාවේ කොපි කල්චර් එක කතා කරද්දී මුලින්ම ලංකාවට කොපි හඳුන්වලා දෙන්නේ 17 වන සියවසේදී වගේ. 17 වන සියවසේ මුල භාගයේදී වගේ අතරම ඔය යෙමන් වලින් ඉන්න නැත්නම් සෞදි අරාබියෙන් ආපු, ඉන්දියාව හරහා ආපු වන්දනාකරුවන්, මුස්ලිම් වන්දනාකරුවන් තමයි මුලින්ම ලංකාවට කොපි ගෙනාවයි කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේගොල්ලෝ කොපි අරගෙන ඇවිල්ලා ලංකාවට සුළු වශයෙන් ලංකාවේ වගා කරන්න පටන් අරගෙන තියෙනවා ලංකාවේ කට්ටිය. ඉතින් අතීතයේදී මේගොල්ලෝ මේ කොපි කොළ ලංකාවේ කට්ටිය ව්‍යංජන වලට එහෙම නැත්නම් අපි හොදි හදා ගන්නකොට හොදි වලට පාවිච්චි කරලා තිනවා. ඒත් එක්කම මේ කොපි මල් පූජා සඳහා පාවිච්චි කරලා තිනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම ලංකාවට හරියටම කොපි එහෙම නැත්නම් ලංකාවේ කොපි කර්මාන්තයක් විදිහට පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 1740 දී විතර ලන්දේසින් විසින්. ඉතින් ඒගොල්ලෝ තමයි මුලින්ම ලංකාවේ කොපි වගා කරන්න ගන්නේ. ඉතින් ක්‍රිස්තු වර්ෂ 1040 සිට 1800 වගේ කාලය දක්වා ඔවුන් ඉතාමත්ම සාර්ථක විදිහට මේක ටික ටික බිල් කරගෙන යනවා. එහෙම නැත්නම් මේ කර්මාන්තයේ ටික ටික දියුණු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ලංකාවේ කොපි වගා කරපු පළාත් කීපයක් තමයි නූරේලිය, බදුල්ල, බණ්ඩාරවල ඔය වගේ උස්බිම් වලින් එහෙම නැත්නම් අපි කියනවා අර බීතිමත් එක්ක මධ්‍යම කඳුකරේදී තමයි මුලින්ම ලංකාවේ තාමත්ම හොඳ විදිහට එහෙම නැත්නම් සාර්ථක විදිහට කොපි වගාව ආරම්භ කරලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1800 දී විතර ලන්දේසි ජාතිකයන් ලංකාවෙන් යෑමත් එක්කම බ්‍රිතාන්‍ය ජාතිකයන් කියන එහෙම නැත්නම් ඉංග්‍රීසි ජාතිකයන්ගේ පැමිණීම සිද්ධ වෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ කොපි වගාව තාමත්ම සාර්ථක විදිහට අවුරුදු 60ක් පුරාවට අවුරුදු 70ක් අතර කාලයක් තාමත්ම සාර්ථක විදිහට ලංකාවේ ප්‍රචලිත කරලා ඒ වගේම ලෝකෙම දියුණු රටක් විදියට කොපි අතරින් ඉතාමත්ම ඉහළින් ඉන්න රටක් විදියට ලංකාව ඒ තත්ත්වයට ඒගොල්ලෝ ගෙනල්ලා තිබ්බා. ඉතින් සෑහෙන කොපි වතු ලංකාව තුල වගා කරලා මුළු ලංකාව පුරාම ආවරණය වෙන්න මේගොල්ලෝ මේ බිස්නස් එක එහෙම නැත්නම් මේ කොපි වගාව හොඳටම කරගෙන ගිහලා තියෙනවා. ඉතින් ඔයා දන්නවද ක්‍රිස්තු වර්ෂ 1869 අතර කාලය තුල ලංකාව කියන්නේ ලෝකයේ තුන්වෙනියට හිටපු ලෝකයේ ලොකුම කොපි නිෂ්පාදකයා. ඉතින් හිතා ගන්න තමයි නේද? ඔව් ඇත්තටම ඒ වගේ ඉතාමත්ම සුන්දර, ඒ වගේම ආර්ථික පැත්තෙන් ඉතාමත්ම ඉහළ ධනලාභ ලැබපු කර්මාන්තයක් තමයි ලංකාවේ අතීතයේ කොපි කර්මාන්තය කියලා කියන්නේ. ඉතින් 1869 අගභාගයේදී විතර මේකට යම්කිසි රෝගයක් වළඳනවා.
ඉතින් අපි මේකට සිංහලෙන් කියනවා කෝපි මලකඩ කනවා කියලා. එහෙම නැත්නම් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා හිමීලියා වැට්‍රැක්ටික්ස් කියලා. මෙන්න මේ රෝගයක් වෙලා දෙනවා කෝපි වගාවට. ඉතින් ඒකෙදි වෙලා තියෙන්නේ අතරම මේ කෝපි වල කොළවල කළු පාටට නිකන් මලකඩ කෑමක් වගේ ඇතිලා තිනවා. ඉතින් ඒකෙන් කෝපි ගස් ගොඩක්ම මැරෙන්න පටන් ගන්නවා කියලා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් තීරණය කරලා තිනවා මේවා මුළුමනින්ම ලංකාවේ කෝපි වගාව නැති කරලා දාන්න. ඒ කියන්නේ මේ රෝගයෙන් ගැලවෙන්න ඕන නිසා ඒගොල්ලෝ ගොඩාක් පිළියම් යොදලා තිනවා. නමුත් ඒක සාර්ථක වෙලා නැහැ. ඒ කාලේ තිබිච්ච තාක්ෂණයත් එක්ක ඒක ලොකුවට සාර්ථක වෙලා නැහැ. ඒක නිසා අවසානයේදී මේගොල්ලෝ තීරණය කරනවා මේ කෝපි වගාව ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කරලා දාන්න. හැබැයි මේක 100%ක්ම ලංකාවෙන් තුරන් වුන්නේ නැහැ. යම් කිසි ප්‍රදේශවල පොඩියට කෝපි ඒ විදිහටම සවරුවට වැඩුණා. ඉතින් ඊට පස්සේ තමයි මේගොල්ලෝ ලංකාවට මේ සිලෝන් ටී නැත්නම් අපි කියනවා මේ තේ ලංකාවට හඳුන්වලා දෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔන්න 1870 විතර පස්සේ. ඉතින් අදටත් ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ ලංකාව තේ වලට නැත්නම් සිලෝන් ටී කියලා අපි කියනවා. හැබැයි ඒ අතරදී ලංකාවේ කෝපි කර්මාන්තයක් දැන් වර්තමානයේ වෙනකොට සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයකට එහෙම නැත්නම් ඉක්මනින් දියුණු වෙමින් පවතින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඇතිවෙච්ච බලපෑමත් එක්ක ලංකාවේ ගම්මානවල පොඩි ප්‍රදේශවල මේ කෝපි කෙමෙන් නැවතත් අර තිබිච්ච තත්ත්වයටම වගේ එන්න පටන් ගත්තා. ඒත් එක්කම ඉතින් ඒ කාලේ ඉඳලම ලංකාවේ තියෙන සංස්කෘතිය තමයි සාමාන්‍යයෙන් කෝපි ඇට ඉදුණාට පස්සේ ඒවා අපි අවුවේ දාලා පොඩි කරලා වේරලා කොටලා ඉවරලා අපි හදා ගන්නවා කෝපි කුඩු තවලා කෝපි කුඩු හදා ගන්නවා. ඉතින් මේ කුඩු එක කුණු වතුරට දාලා අපි රත් කරලා මික්ස් කරලා අපි කියනවා පෙරණ යම්කිසි පෙරණයකින් නැත්නම් ස්ටේනර් එකකින් අපි ඒක පෙරාගෙන සීනි සමග එකතු කරලා එහෙම නැත්නම් අපි කිරි පොඩ්ඩක් දාලා බොන්න තමයි ඉතින් ඒ කාලේ නම් ලංකාවේ කට්ටිය තුරු වෙලා තියෙන්නේ. ඉතින් අද වෙන විට ලංකාවේ මේ කෝපි කර්මාන්තයේ ක්‍රමයෙන් යලිත් විසසවාගෙන එනවා. ඉතින් වර්තමාන වෙනකොට ලංකාවේ කෝපි රෝස්ටරි එහෙම නැත්නම් අපි කියන කෝපි නිෂ්පාදකයන් විශාල වශයෙන් ලංකාවේ දැන් ඇති වීගෙන යනවා. ඒත් එක්කම තමයි කෝපි කැෆේ, කෝපි හවුස් එහෙම නැත්නම් කෝපි ෂොප් ගොඩක් දේවල් අපිට දැන් ලංකාවේ දැක ගන්න පුළුවන්. ඉතින් වර්තමානයේ වෙනකොට විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයද ලංකාවේ කෝපි වලට සෑහෙන්න ලැබෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර වශයෙන් උත් අදටත් ලංකාවේ කෝපි වලට තියෙන්නේ ඉතාමත්ම ඉහළ තැනක්. ඉතින් ලංකාවේ ඇරබිකා ඒ වගේම රොබුස්ටා කියන කෝපි වර්ග දෙකම ලංකාවේ වැවෙනවා. ඉතින් ඇරබිකා කියලා කිව්වොත් අපි අතරම ඔය උස් කඳු මුදුන් වල වැවෙන කෝපි වලට තමයි අපි ඇරබිකා කියලා කියන්නේ. ඒත් එක්කම රොබුස්ටා කියලා කියන්නේ පහත් බිම් වල වැවෙන කෝපි වලට. ඉතින් අතරම මේ ලංකාවේ කොපි සංස්කෘතියත් එක්ක අපි කතා කරද්දී අපිට ගන්න තියෙන එකම දේ තමයි මේ තරම් ඉතාමත්ම සුන්දර එහෙම නැත්නම් ලස්සන අතීතයක් තිබිච්ච කෝපි හදිසියේ ඇතිවෙච්ච දිලිර රෝගයක් නිසා අපිට සෑහෙන්න අහිමි වුණා. එහෙම නැත්නම් අපේ කර්මාන්තයේ ඒත් එකම අපේ ලංකාවේ දියුණුව යම්කිසි කාලයකට එහෙම නැත්නම් අඩපණ කරා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලට දැනෙන දේ කමෙන්ට් කරගෙන යන්න. ඒත් එක්කම ඔයගොල්ලන්ට කොපි ගැන මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කමෙන්ට් එකක්. ඒත් එක්කම තමයි මේක ඔයගොල්ලන්ට අධ්‍යාපනික වශයෙන් උත් ගොඩක් වැදගත් වෙයි. මොකද ඉදිරියේදී විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වල නියැලෙන නංගිලා මල්ලාට මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඒක නිසා වීඩියෝ එක දන්නේ නැති කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් කොපි ඉන්ඩස්ට්‍රි එකේ වීඩියෝ එකක් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.